බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනාද? ඔව් මම පිළිගන්න බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනේ කියලා. මම පිළිගන්න. හරි මම දැන් ඔබතුමාන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා කියන්න බන්න පුළුවන් නම් බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුනායි කියලා. කොහොමද ඔබතුමා ඔප්පු කරන්නේ? ඉන්දියාවේ. ඔව් කොහොමද ඔප්පු කරන්නේ? ලංකාවේ කියනවනේ පාලි භාෂාව වලට කවරේ මේ අපේ මේ ඉතින් පාලි භාෂාවට නේ නම් දෙයනේ මේ වැඩි නායකතුමාලා කතා කරන්නේ. ගච්ඡන් කියන්නේ මොකද්ද? ගච්ඡමි කියන්නේ මොකද්ද? පාලි භාෂාවේ නෙමෙයිද? ගච්ඡමි. මං ගච්ඡමු. ඉතින් ඒක පාලි භාෂාව නෙමෙයි මම පුතුමා ගන්න. ඈ? ඔව්. ඔව් ශාක්‍ය වංශය මොකද නැත්තේ ලංකාවේ? ලංකාවේ මම අහන්නේ ඉතිහාසය හොයන්න දෙනවද මේ ලංකාවේ? රාජ් සෝමදේව මහත්තයාට මොකක්ද උනේ? මොකක්ද උනේ රාජ් සෝමදේව මහත්තයාට? ඉතිහාසය ගැන හොයන්න ගියේ. මොකක්ද උනේ? මම අහන්නේ ඒකයි. කෝ රාජ් මම අහන්නේ එච්චරයි. රාජ් සෝමදේව මහත්තයාට මොකද උනේ? මොකද උනේ? කෝ මොකද උනේ? එතුමා ගවේෂණය කරගෙන ගියා. හෙළ සංස්කෘතිය හොයාගත්තා. බුදුන් උපන් මේ රට කියලා එතුමා යම්කිසි විදියකට හොයාගෙන එනකොට මොකද වුනේ? අවසානයේ පයින් ගහලා නවත්තලා දැම්මේ. ආයි මේ රටේ ඉතිහාසය හොයන්න දෙන්නේ නැහැ කොතනකවත්. ප්‍රසාද් මහත්තයා මෙහෙම ගිහිල්ලා කොතනින් අතර වේද මේක? ඔය දැන් ඔයා කියද්දි මේ අර තැනක මගෙත් මේ ඔළුව හිර වුණා මේ. ඒ කියන්නේ දැන් දැනට යුරෝපාකරයේ මිනිස්සුන්ට මේක ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා මේ දෙමළ නිජ භූමියක් කියලා මේක. ඔව්. අපේ මේ සිංහල බෞද්ධ එකෙක්වත් මේවා දන්නේ නැහැ. බොරුවට ගිහිල්ලා පිරිත් කියන බොරුවට ගිහිල්ලා බණ කියනවා රැලි හදනවා. දැන් ඔබතුමයි කියන කාරණා කොහේ හරි අපිට ඔප්පු කරගන්න සාක්ෂි තියෙනවද? ඔව් දැන් ওই විග්නේෂ්වරන්ගේ සාකච්ඡාව තියෙනවා. ඊරාජ්‍ය එක්ක කරන එක බලන්නකො. එයා කියන සිංහලත් වෙන්න දෙමළයගෙන් කියලා. ඉන්ටර්නෙට් එකේ බලන්න සර්ච් කරන්න ඉරාජ් සහ විග්නේෂ්වරන්ගේ සාකච්ඡාවක් තියෙනවා. ඒක බැලුවම තේරෙන්නේ කවුරුත් බලන්නේ නැහැ මේක. දමිළ මිනිස්සුන්ගේ නිජබිම ලංකාවද දෙමළ මිනිස්සුන්ගේ උතුරු නැගෙන ඉර පළාත් වල ඉන්න දෙමළ මිනිස්සු අවුරුදු 3000කට වැඩි කාලයක් එහෙ ඉන්නවා කියලා ඕන තරම් ඒ ඔප්පු කරන්න පුළුවන් තරමට සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ අපි මේ සිංහල මිනිස්සු ඉන්නත් ඉස්සෙල්ලා අපෝ සිංහල භාෂාව ඇති උනේ ඒක ඉපදුනේ ක්‍රිස්තුවට පස්සේ ඒදී 6 වෙනි 7 වෙනි සතවර්ෂයේ. එතකොට 400ක් නැත්නම් 500කට ඉස්සර තමයි සිංහල භාෂාව උනේ. දැන් අපි මොනවද කියන්නේ? පාලි වචන තියෙනකොට පාලි වලින් එක එකක් තියෙනකොට ඒක සිංහල ආවේ එකකින් ආපු නිසා ඒක සිංහල භාෂාව කියලා කියනවා. එහෙම තමයි දැන් අහමුදුරන් ඔක්කොම කියන්නේ ඉන්නේ. එහෙම දෙයක් නෑ. සිංහල භාෂාව ආවේ 6th and 7th century AD. සිංහල භාෂාවේ ග්‍රැමර් ආවේ 13th century AD. මොන සිතත් සංග්‍රහය පළවෙනි මේ ඉන්ස්ක්‍රිප්ෂන් ගල්වලින් ලියන්නේ සිංහලෙන් පමණක් ලියපු එක 7 වෙනි සතවර්ෂයේ තමයි. ඊට ඉස්සර ඒකවත් නෑ. මහාවංශ ලියපු එක පාලි ලැන්ග්වේජ් එකේ සිංහල නෙමෙයි. සිංහල ගැන මොකද කියලාත් නෑ. සිංහලගේ භාෂාව ජාතිය ඉන්නවා කියලා කොහෙවත් කියලා නෑ. දැන් ඔබතුමා කියන්නේ මේ රටේ එතකොට මේ ශ්‍රී ලංකාවේ කලින් සිංහල මිනිස්සු පදිංචි වෙන ඉස්සර දෙමළ මිනිස්සු හිටියේ. අපෝ ඒක ඇත්තම ඕන ඔබතුමා කියන්නේ ප්‍රූව් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ බලන්න එහෙම මේ ඉන්ද්‍රපාලගේ පොත තියෙනවා 2005 දී ඔස්ට්‍රේලියාවේ ඉඳලා ලියාගත්ත එක. ඒකෙන් සම්පූර්ණ විස්තර තියෙනවා. ඊට වැඩිපුර තවත් එක්කෙනාගේ මේවා තියෙනවා. මං කියන්නේ ඒව ඔක්කොටම යන්නේ එපා. ආණ්ඩුවෙන්ම දෙමළ, සිංහල, මුස්ලිම්, ඉන්දියන් මේ ඉන්ටර්නැෂනල් හිස්ටෝරියන්ස් පස් දෙනෙක් අල්ලගෙන දාලා අපේ තරණි මේ හිස්ටරි ගැන පොඩ්ඩක් ලියලා දෙන්න කියලා අහුවෙත් ඔක්කොම දැනගන්න. දැන් ඔබට ඔබතුමා කියන විදිහට මේ දමිළ ජනතාවගේ නිජබිම දකුණු ඉන්දියාව නෙමෙයි. නෙමෙයි. ඒතර ඔබතුමා කියන විදිහට අපි සිංහල මිනිස්සු කොහෙන්ද ආවද එතකොට? ඒක කිව්වදී ඔය මම මරදායි. දෙමළ මිනිස්සුන්ගෙන් තමයි සිංහල ආවේ. සිංහල මිනිස්සු ආවේ DNA ටෙස්ට් එක අරන් බලනකොට මේගොල්ලෝ ඔක්කොම ද්‍රවිඩියන්ස් කියලා ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා. DNA ටෙස්ට් කරන ලොකු පුතාගෙන් අහුවෙත් කියයි. DNA ටෙස්ට් දැන් ළඟදී ගත්තානේ අවුරුදු 10 ඉස්සර. ඒ ඔක්කොම දෙමළ සිංහල මිනිස්සුන්ගේ රාජකාලේ මේක ඔක්කොම එකමයි. මමකින් ආපේ අය ඔක්කොම. දැන් ඔබතුමා කියන අපි සිංහල මිනිස්සුත් මේ දෙමළ මිනිස්සුන්ගෙන් තමයි ආවේ. ඔක්කොම එක ජාතිය තමයි. ඒ කියන්නේ වෙල් ප්ලෑනින් නේ. වෙල් ප්ලෑනින් නෙමෙයි. අනිත් මිනිස්සු නිකන් ඉන්නකොට මේ මිනිස්සු මොන හරි කරන්න බෑ. අනිත් මිනිස්සු අයින් කරගන්න ඕනේ තමන්ගේ ඉතිහාසය. ඒ කියන්නේ උරුමකාරයෝ නිහඬ වෙනවා. ඒක උරුමකාරයෝ
ඒක බොරුවක් කියනකොට ඔව්. ඔබතුමා කියන්නේ කොහේ හරි කට්ටියක් කරලා රින් යනවා. ඔව්. හොඳ වෙලාවට මේ සමහරට චීනෙට පුළුවන් නම් චීනෙත් රින්ගයි. ඔව් දැන් මතකද දැන් අපි දැන් මෙහෙම හම්බෙනේව තියෙන සම්පත් දැන් බලන්න මට මතකයි ඔබම තමයි ওই වෙනසේ පෙන්වන්නේ අර දදිගම කොටවෙහෙරේ තියෙන රෙදි කැබැල්ල. ඔව්. මතකද? ඔව්. දැන් ඒකට මොකද්ද කියන්නේ? ඒ රෙදි කැබැල්ල අවුරුදු 2000 ගණක් පරණයි කියලා මේ ලංකාවේම ආසියාවේ පැරණිම රෙදි කැබැල්ලන්නේ. ඔව්. නමුත් ඒක ගෙනල්ලා තියෙන්නේ ඉන්දියාවේ. මේ මත හදන්නේ. දැන් සිරාන් ජර්නීගල මහත්මයා හොයාගන්න බලංකටු ඔව්. පරණ එක. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සාකච්ඡාවකට ඇවිල්ලා රූපවාහිනිය කියනවා. හරි මේ සිරාන් ජර්නීගල මහත්මයා හොයාගත්තා මේ අපුරුදු ක්‍රිස්තු පූර්ව 600ට පරණයි. හැබැයි මේ වළඳ ඉන්දියාවේ. ලංකා ඉතිහාසයේ මුලින්ම අක්ෂර ලිව්වා කියලා අපිට අපේ ජන සමාජයේ මුල් බැසගෙන තිබ්බ කාලේ තමයි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස. ඒ මිහින්තලේ ශිලා කටාරම් වලට පහනින් ලියලා තියෙන ශිලාලේඛන. ඒ ශිලාලේඛන වල ලියලා තියෙන්නේ මේ ගුහාව මගේ මම මේ ගුහාව පිළිසකර කරලා අගත අනගත චතුදිස සගස කියලා ලියලා පැමිණි නොපැමිණි සදිසාවෙන් පැමිණි සංඝයා වහන්සේලා පූජා කරනවා කියලා ලියලා පූජා කරලා තිබ්බා. බොහෝ කාලයක් ඔය අකුර තමයි හිතාගෙන තිබුණේ ලංකාවේ පැරණිම අක්ෂර ක්‍රිස්තු පූර්ව 3ට අයිති වෙනවා කියලා. නමුත් 1984 දී අනුරාධපුර ඇතුළු නගරයේ කියන භූමි ප්‍රදේශය අනුරාධපුර මැද තියෙන්නේ අපි ඔය රුවන්වැලි සෑය පසු කරගෙන අනුලමාවත කරහා සමාන පිළිමේ ගාවට යන මේ භූමිය ස්කන්ධය භූමිය උඩින්. ඕකේ පරිශන කැණීමක් කර ආචාර්ය ශිරාන් දැරණිගල ගෙඩිගේවත්ත කියන ප්‍රදේශය ඔක්කොරස ගෙඩිගේවත්ත කියන ප්‍රදේශයේ ඔතනදී එතුමාට පස් තට්ටු කපාගෙන පොළව ඇතුළට යනකොට අඩි 17ක් විතර යටින් හම්බුණා වලං කට්ටක්. පොට්‍රි කෑල්ල. මේ පොට්‍රි කෑල්ලේ ලියලා තිබුණා පොට්‍රි කෑල්ල දෙකක් හම්බුණා. එකක් තමයි බිය අනුරද කියලා ලියලා තිබ්බා. අනිත් එක ලියලා තිබ්බා තයාකුටේ කියලා. මේ වලං කට්ටේ වයස කොච්චරද කියලා ගණනය කරන්න ඕමනාවට ආචාර්ය ශිරාන් දැරණිගල එකල කරේ කාබන් සමස්ථානික යටතේ අපි කියන C14 කියලා C14 ක්‍රමය යටතේ ගණනය කරා. ඒත් එක්කම thermoluminescence ඒ කියන්නේ තාප සම්දීප්තතා ක්‍රමය යටතේ ක්‍රම දෙකකින් මේක ඔප්පු කරන්න උත්සාහ කරා. ඒ ක්‍රම නිර්ණය කරන්න. වයස නිර්ණය කරන්න. ඒ ක්‍රම දෙකේදී මෙතුමාට ලැබිච්ච උත්තරය තමයි ක්‍රිස්තු පූර්ව 550ට වගේ අදාළ කාලයකට මේ වලං කට්ට ගියා. වලං කට්ට අයිති වෙනවා. ඒ වලං කට්ට අයිති පස් තට්ටුවේ තියෙන ද්‍රව්‍ය තමයි කාල නිර්ණය කරන්නේ වරදවා තේරුම් ගන්න එපා. වලං කට්ට නෙවෙයි වලං කට්ටට හානියක් කරන වලං කට්ට තාමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. ඒ වලං කට්ට ඊටාම උසස් තාක්ෂණයෙන් උතුරු ඉන්දියාවේ හදපු වලං කට්ටක් බවට තමයි හඳුනාගෙන තියෙන්නේ. අපි ඒකට කියනවා උත්තර උද්දීප්ත කාල වර්ණ මැටි බඳුනක් කියලා කළු පාටේ දිලිසෙන පොන්සිලෙන් එක වගේ. එතකොට මොකද්ද කියන්නේ තනිකරම මඩපාර වළඳ ඉන්දියාවේ. ඉතින් ඒ වගේ දැන් එක මහාචාර්යවරයෙක් කියනවා මේ ලංකාවේ ටොන් එකක් බර බුදු පිළිම හම්බ වෙනවා දකුණු පළාතේ. මේවා ඉන්දියාවෙන් ගෙනාවු පිළිම. සත්සතිය නිරූපණය වෙන මේ පළකේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක හම්බුනේ කුරුණෑගල රන්කිරිකර රජමහා විහාරයෙන් මේ ස්ථානයේ එහි ඉතාමත්ම පැහැදිලිවම අපි දකිනවා සත්සතිය. මේ සත්සතිය නිරූපණය හරිමැද අපි දන්නවා බුදුන් වහන්සේ වැඩ සිටිනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම මාරා තමුන්ගේ සේනාවත් එක්කලා බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම වැළැක්වීමට කරන සටන ඊපස්සේ සතිය 7 මොන ආකාරයෙන්ද ගත කළේ කියන එක. දැන් මේ පළකේ හම්බුනේ කුරුණෑගලෙන්. මේ පළකේ තිබුණේ පන්වස් නුවර. මේ තමයි දැන්ට ලෝකයේ හම්බෙලා තියෙන පැරණිම පළකය. බුදුන් වහන්සේ ගත කරපු ඒ කියන්නේ බුද්ධත්වයට පැමුණාට පස්සේ මහා බෝධිය අසර ගත කළ දවස් 49 නිරූපණය වෙන පැරණිම පළකය මේක. පස්සේ කාලේ අපි දකිනවා ලංකාවේ චිත්‍රවල ඒකම අපි ඒක දකිනවා විශේෂයෙන්ම පගාන් වල ආදිතයන් වල. නමුත් මේ ඊටාත්ම පැරණි සමහර විට කියන්නේ මේ පාෂාණේ ලංකාවේ හම්බෙන්නේ නැති තද හුණුගල කිරිගඩොල වැනි පාෂාණ ආන්ධ්‍ර ප්‍රදේශයෙන් ආපු අනිත් එක ඊටාත්ම පැහැදිලිවම ආන්ධ්‍ර ශෛලියෙන් ඇතුල්ච්ච එක. අපි හොඳටම අහලා තියෙනවා පදුවත්ත කියන ස්ථානයේදී එහි සිටිවිද මහත්මයා කියන්නේ මේ වළක්කාරනකොට මේ පිළිම තුන හමු වුණා. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වලා ඒ කාලේදී සනගිරිදාග පාසල විශේෂම බදුවත්ත තියෙන මේ පොල්ගහයට එතනදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික ආරම්භදලත් එකතු වෙලා මේ පිළිම තුන ගොඩට ගත්තා. එහි අවුරුපතේශ්වර පිළිම දෙකක් තියෙනවා. අනිත් එක බුදු පිළිමයක් තියෙනවා. මේ බුදු පිළිමය තනිකරම ආන්ධ්‍ර ප්‍රදේශයේ කිරිගඩොලින් හදලා තියෙනවා. ඒකත් දැන් ටොන් එකක් විතර බල පිළිමයක්. ඒ පිළිමයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේ ආකාරයට අපි දකිනවා මාහිලුප්පල්ලම කරපු කියන්නේ බුල්ඩෝසරින් හානකොට එතනත් ඒ වගේම ආන්ධ්‍ර දේශයෙන් ගෙන ආපු පිළිමයක් හම්බුණා. ඒකම කුච්චවේලියෙන් හම්බුණා. මේ ආකාරයේ විවිධ තැන්වලින් මුල් කාලයේ පිළිම ඒ කියන්නේ බුදුන් වහන්සේ තමුන්ගේ වම් අතින් චීවරය අල්ලාගෙන ඉන්න ආකාරය
දකුණු වතින් අබේ මුද්‍රාව පෙන්눔 කරන ආකාරයත් මේ ආකාරයේ පිළිම ලංකාවේ හම්බෙලා තිනවා. ඒ සම්ප්‍රදාය තමයි අද වෙන මොහොත ලංකාවේ තියෙන. අපි මාළිගාවලට ගියොත් මෙහි ප්‍රතිමාවත් ඒ ආකාරයටම නිරූපණය කරලා තියෙන අබේ මුද්‍රාවෙන් අපි ගත්තොත් මෑත කාලේ තියෙන මතබම බුද්ධ පිළිමයත් ඒ ආකාරයටම. අතට ඉතාමත්ම පැහැදිලිව පේනවා මොනතරම් විදිහකට ආభాෂයක් ලැබුණාද කියන එක මේ කාලේ ආන්ධ්‍ර ප්‍රදේශයෙන් ලංකාවට. මේ මහාචාර්යවරයා පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් ලෙක්චර් කරනවා. අපේ සල්ලි වලින් ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ දුවන්නේ මහජන මුදලින්නේ පුරාවිද්‍යාව උගන්වන කැම්පස් දුවන්නේ අපේ සල්ලි වලින් ඉන්නේ. හරිද? කැලණි විශ්වවිද්‍යාලේ දුවන්නේ අපේ බදු සල්ලි වලින් සම්පත අපි අමාරු වෙන්නේ මේ බදු සල්ලි ගෙවන්නේ. මේ ඔක්කොම වැඩ කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉතිහාසය පෝෂණය කරලා. පැහැදිලිව. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒකින්ද මම කියනවා පුරාවිද්‍යාංශ ඔක්කොම වහන්න. පේරාදෙණියේ ඉතිහාසංශය වහන්න. කැලණි ඉතිහාසංශය වහලා ටෙක්නිකල් කොලෙජ් වලට බාර දෙන්න. මේ රට සංවර්ධනය කරලා ගනි. මේවා වැඩ කරන්න ඉන්දියාවට නම් අපිට මේවෙන් වැඩක් නැහැ. කාටද ඕනේ? පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාල භික්ෂු විශ්වවිද්‍යාලවත් ඇයි මේවට කතා කරන්නේ නැත්තේ? උන්වහන්සේලා නම් මේ ශාසනය ඉස්සරහට ගෙනියන්නේ. කතා කරන්නේ නැත්තේ ඇයි? ඉතින් ඔක්කොම රඟපෑම්නේ සම්පත් ශාසන ඉතිහාසය කියන්නේ මොකද අර එක හාමුදුරුවෝ කෙනෙක් ගිහිල්ලා කියනවා බැනලා මේ ඕගොල්ලෝ හින්දා තමයි අපි මේ මහාන වෙලා තියෙන්නේ කියලා. තමන් මහාන වෙන්නේ තමන් නිවන් දකින්නනේ. අපි වෙනුවෙන් මහාන වෙනවද? දැන් ඒගොල්ලෝ ඉන්නේ දැන් ඒගොල්ලෝ රඟපාන්නේ මේ අපිට දාන දෙන්න කෙනෙක් නැහැ. ඒකින්ද මේ හාමුදුරුවෝ කෙනෙක් දානෙට වටිනවා. මේක අනිත් පැත්තට වෙන්න ඕනේ. දැන් මේක තනිකරම රවටාගෙන යෑමකින් දැන් හැබැයි මේක මිනිස්සු දැනගන්න පොඩි ළමයි රවට්ටන්න බෑනේ. පොඩි ළමයිට ගාලා ඉන්ටර්නෙට් එකේ ගහලා බලනවා මේක මෙහෙම. දැන් ඉදිරියට මේක කරන්න බෑ. ඇයි මිනිස්සු දැන් ඥානනේ වෙලානේ. අපි මේක දැන් හැමතැනම ලිපි දාලා වීඩියෝ කරලා මෙන්න මේ මහා වංශයේ තියෙනවා පිටු පිටින් නම දාලා තියෙන මගේ වීඩියෝස් වල. මෙන්න මේ ඡේදය මෙහෙම තියෙනවා. මෙන්න මේ සෙල්ලිපිය මෙහෙම තියෙනවා. දැන් සිරණත් පරණවිතානේ වැරදියට සෙල්ලිපියක් කියනවා රජකල තියෙන. මීදු හාමුදුරු එතනට වැඩියයි කියලා. ඒ සෙල්ලිපිය එහෙම එකක් නැහැ. ඒකේ අකුරු පේන්නේ නැහැ. පරණවිතානගේ හිතලුවක් තමයි කරන්නේ. මේ ඉන්නේ අර දිමුලාගල සෙල්ලිපිය බාරගත්ත ප්‍රධානියා. තනිකරම ගිරවෙක්. ශ්‍රී ලංකාවේ පිළිගත් උගතෙක්. මහාචාර්ය කෙනෙක්. මේක ඔහෙ කියවගෙන යනවා. මේක ජනතාවට කියලා දෙන්නේ අඩු ගානේ කියන්නේ මේ අකුරු තුන නැහැ කියලාවත්. දැන් මේ බලන්න ඔහුගේ මේ වැඩසටහන කෙලින්ම මේක කියාගෙන යනවා. ඊළඟට අපිට අතිශය වැදගත් වන ලංකාවේ ශිලාලේඛනයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සනිටුහන් කරන පැරණි ශිලාලේඛන රජගලින් හමු වීම. මේ පිහිටි ගලක සටහන් කරලා තියෙන තනි පෙළක් හැටියට තනි බේලියක් හැටියට මේකේ බේලි දෙකක් හැටියට තියෙන මේ පහසුව සඳහා පන්විතාන මහත්මයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ සටහන් වෙලා තියෙනවා යේ ඉමදීප පටමය ඉදියාගතන ඉදිකතෙර මහිද තෙරහතුගේ ලංකාද්වීපයට පළමුවෙන් සමෘද්ධිය සඳහා. ඉතින් මේක 이르දියෙන් පැමිණි කියලා ගන්න පුළුවන්. නමුත් පන්විතාන මහත්මයා කියනවා සමෘද්ධිය සඳහා යහපත උදෙසා පැමිණි ඉත්තිය තෙරුන්ගේද ඉදිකතෙර කියන නම ඉස්සෙල්ලා අරගෙන තියෙනවා. අපි දන්නවා ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර ආදී වශයෙන් ඒ තෙරුන් වහන්සේලා තමයි ලංකාවට වැඩම කරන්නේ. අශෝකගේ පුත්‍ර. ඉතින් ඉති හාමුදුරුවන්ගේ මුලින් සඳහන් කරනවා මිහිඳු හාමුදුරුවන්ගේ මුලින් දෙවෙනුව සඳහන් කරලා උන්වහන්සේලාගේ ස්තූපයයි කියලා කියනවා. අපි දන්නවා එතකොට ධාතු තැන්පත් කරපු ස්තූපය කියන බව. ඉතින් මෙහි තියෙන අකුරු අර ලජ්ජිතිස්ස කුමාරයාගේ ශිලාලේඛනයේ තියෙන අකුරු සමග අපිට ගලපන්න පුළුවන්. මෙන්න මේ මයන්න එහෙම අපි එතකොට මේ ශිලාලේඛනය අපිට අතිශය වැදගත් වෙනවා මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයේ තහවුරුම. ඒ වගේම ලංකාවේ හමු වෙන පැරණිම මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයේ සනාථ කරන ශිලාලේඛන අපි දන්නවා. ඊට පස්සේ ලියවිච්ච ශිලාලේඛන අපිට මිහින්තලෙන් හමු වෙනවා. තෙරුන් වහන්සේලා කීප දෙනෙක්ම නම් සඳහන් වෙච්ච. ඉතින් මිනිස්සු හිතන්නේ මේක බලන මිනිස්සු හිතන්නේ මෙතන මේ තෙරම කියන අකුරු තුන තියෙනවා කියලා. ඉතින් එහෙම සෙල්ලිපි කියවන මොකටද මේ විද්‍යාත්මක පසුබිමක් ඕනේ නැහනේ. මේක හිතලුවක්. එතකොට මම මේක තව එකක් පෙන්නන්නම් මේක මේගොල්ලෝ දැක්කේ නැත්තේ කියලා මමත් දන්නේ. දැන් මේකේ බලන්න මේ ඉදික. හරිද? මේක දැන් මම පෙන්නන ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මේකේ. පළවෙනි ප්‍රශ්න තමයි මෙතන මේ අකුරු ටික රිංගවන්න බෑ. ඉඩමදි. අමාරුවේ රිංග ගත්තා කියනකොට මොකද එහෙම මම කියන්නේ මේ දෙපැත්තේ තියෙන ස්පේස් ගත්තාම මේ මිනිස්සයා මේ ලියන කවුරු හරි මිනිස්සයා මැද ටික විතරක් මේම කිට්ටු කරලා ලියයි. ඉතින් මැදත් හොඳට ඉඩ අරලානේ ලියන්නේ. එතකොට මේ අකුරු ටික මෙතන රිංගව ගන්න බෑ. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මෙතන මහින්ද තෙරහ කියලා තියෙනවා. හ අනිවාර්යෙන් ඕන. නමුත් මෙතන ඉටික කියන එකේ තෙර විතරයිනේ තියෙන්නේ. හ නෑනේ. පරණවිතානගේ එකේ හ නෑ. එතකොට ඉටික තෙර කියලා කෙලින්ම ලිව්වා. මහින්ද තෙරහ කිව්වා. දැන් අපුත් අර මිහින්තලේ තියෙන වයි ලංකාවේ තියෙන හැම සෙල්ලිපියකම තෙර කියලා නිකන් එහෙම ලියලා නවත්තන්නේ නැහැ. තෙරහ කියලා තියෙනවා. එතකොට තෙරගේ කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට මෙතන දෙවෙනි අර එක හ නෑ. මොකද පරණවිතාන්ට මේක හ රිංග ගන්න කොහොමද බෑ. හ කියන්නේ ටිකක් ලොකු අකුරක් නේ. අර ලයන්න වගේ අනිත් පැත්තට කියනවනේ මම කිව්වේ දැන් මෙතන මේ. දැන් මහින්ද තෙරහ එකේ අපට හ පේනවනේ. ඒ හ මෙතනට රිංගවන්න බෑ. කොහොමත් ඉඩමදි.
ඒකින්ද පරණ විතාන සද්ද නැතුව මේක හිටියා. තෙර කියලා ලියලා අතනට මහින්දර විතරක් තෙරහ දැම්මා. ඔබට මේ කියන එක තේරුණාද? නමුත් දැන් මේ රජගල සෙල්ලිපිය දැන් වර්තමානයේ කවුරු හරි මේක හදන එක් කරා ඉන්නවනේ. මේ මිනිස්සුන්ට තේරුම් ගියා මේක වැරදි කියලා. ඒකින්ද මෙන්න දැන් අකුරු 4ක් තියෙනවා. වරහන් ඇතුලේ රජගල සෙල්ලිපිය දැන් එතන දාලා තියෙන පූර්වයේ අකුරු 4ක් තියෙනවා. මෙතන තෙර ගාවට මෙතන 6ක් දෙකුත් එන්න ඕන. ඒ කියන්නේ 8 9 අකුරු මැද්දට 6 එන්න ඕන. මෙතන 10ට කලින් 6 එන්න ඕන. තෙරහ. ඊට පස්සේ මේ මාළු වගේ මහිද කියලා පටන් ගන්න. ඉතින් දැන් මේකට 6ක් දාන්න කොහොමද? ඒකද පරණ විකාන සද්ද නැතුව මේක එහෙම අතහැරලා දැම්මා. පුරාවිද්‍යා මිනිස්සු මේක කියලා බලනකොට මෙතන මෙහෙම එන්නේ නැහැ. ඒකද ඒගොල්ලෝ 6ක්කුත් දැම්මා. දැන් මේ 6ක් දාන්න මේක ඊට නැහැ. ඉතින් මේව මේ පුරාවිද්‍යාඥයෝ දකින්නේ නැද්ද? ඔහෙ නිකන් හිතලු කියවගෙන යනවා. අනිත් එක තමයි ඉඩික කියලා වචනයක් නැහැ. ඉඩික. ඉඩික කියන්නේ ඉන්දික කියන එක. එමෙ ඉන්දික කියලා කෙනෙක් මිදු හාමුදුරුවොත් එක්ක ඇවිල්ලා නැහැ. මෙතන අර ඉටික කියලා තියෙනවා ප්‍රතිමා කතාවේ. එතනක් තියෙන ඉටික කියලා. ඉතින් අපි දන්නේ මේ ඉටික කියන එක කයන්නමද තියෙන්නේ කියලා පරණ විතාන එතනත් මෙතනට කයන්න දාගන්න ඕන හින්දා එතනත් කයන්නත් දන්නේ නැහැ දාගත්තේ. ඒ ස්පර්ශ ලාංඡේ නැතුව මට කියන්න බෑ. එතකොට ඉටික. එතකොට මේක ඉඩික ගුණේ කොහොමද? එතනත් වැරදීනේ. දැන් ඊට පසු කාලීනවත් මේක අවුරුදු 400කට පස්සෙත් මේක ඉටික කියලා කියනවනම් දැන් මේකේ තව බරපතල වැරද්දක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් චෛත්‍යවල නම් ලියද්දී යම්කිසි සීනියරිටි පිළිවෙලකට ලියන්නේ රෑන්ක් එක අනුව. එතකොට බුදුරජාණන් වහන්සේ, සරියුත් වහන්සේ, මුගලන් වහන්සේ. දැන් මෙතන කවුද ලීඩර්? මහින්ද හාමුදුරුවෝ. දැන් මහින්ද හාමුදුරුවෝ ඕටැක් කරලා ඉඩික ඉස්සරහට පැන්නේ කොහොමද මේකේ? මේකේ ලියන්න ඕන මහින්ද තෙරහ ඉඩික තෙරහ තුඹේ කියලා. ඒ දෙන්නගේ එතකොට තියෙනවා. දැන් මෙතන ඉන්දික ඕටැක් කරලා ඉස්සරහට පැනලා. මහින්ද පස්සට ගිහිල්ලා. ප්‍රධාන චරිතය පස්සට දාලා. දැන් මේව පේන්නේ නැද්ද? පුරාවිද්‍යාඥයන්ට මේව පේන නමුත් උන් අර පරණ විතාන කියන ඒවා ආගමානුකූලවනේ පිළිගන්නේ. ඒක ආගමක් විදිහට පිළිගන්නේ. ඉතින් ඒකින්ද මේක කතා කරන්න ගියොත් පුරාවිද්‍යාඥයෙක් ඉතුරු වෙන්නේ නැහැ මෙතන. කොහොමද මෙයා ඉස්සරහට පැන්නේ? ඉතින් මේකටත් ඒගොල්ලෝ එක එක කතා කියනවා. ඉඩික කියන්නේ ඉන්දික, ඉද්දික තේරුණොත් මහින්ද හාමුදුරුවන්ට කලින් පිරිනිවන් පෑව ඒකින්ද මේක ඉස්සරහට දැම්මා. මහින්ද හාමුදුරුවෝ ඊට වඩා වයස අඩුයි ඒකින්ද පස්සට දැම්මා. ඉතින් මේ මහාවංශෙත් එහෙම ලියන්නේ නැහැ නේ. ඉතින් මහාවංශෙත් එහෙම ලියන්න පුළුවන් නේ ඉඩික එහෙමම කියලා මෙතන ලොක්ෙක් ඉඳෙද්දි. එතකොට අර වගේම දැන් අර සෙල්ලිපියත් ඔය ප්‍රතිභා තියෙන සෙල්ලිපියත් මේක පිළිවෙලට ලස්සනට ලියලා තියෙනවානේ. එතකොට මෙතන ඉන්දික ඉස්සරහට පැන්නේ ඇයි? මේකත් බරපතල වැරද්දක්. එතකොට මෙතන රජගල මිහිඳු හිමියන්ගේ චෛත්‍යයක් නැහැ. මේක තනිකර සෙන්රත් පරණ විතාන ෆැබ්‍රිකේට් කරපු එකක්. ඔබ සෙල්ලිපි දන්නේ නැති හින්දා පුරාවිද්‍යාවෙන් ඔබ අන්දනවා. පුළුවන් නම් මේවට උත්තර දෙන්න කියලා කියන්න. පුරාවිද්‍යාවට වෙලා තියෙන මේක දැන් වහගන්න බෑ. දැන් ඒ විතරක් නෙවෙයි මේක කරන මේ මහාචාර්යතුමා දිඹුලාගල සෙල්ලිපිය බාරගෙන කියන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ වගේ එකක්වත් තේරුම් ගන්න බැරුව. දැන් බලන්න මේ මහාචාර්යතුමා මේ සෙල්ලිපිය ගැන කියලා මේක විස්තර කරලා ඊට පස්සේ පොඩි වින්දනයක් දෙනවා. දැන් අපෙත් ඉන්නෝනේ මේ වින්දනය දෙන අය. ඒ වගේ ඉන්දියානු මතධාරීන්ට පොඩි වින්දනයක් දෙනවා. මහාචාර්යතුමා කියනවා ඉන්දියාවේ තියෙනවලු සාරිපුත්ත මොග්ගල්ලාන ඒ වගේ හම්බෙලා ලංකාවේ හම්බෙලා නැහැලු. ඒක තමයි මේ කියලා පොඩි වින්දනයක් පොඩි චූන් එකක් දෙන්නේ අර අහන් ඉන්න අයට. දැන් අනිත් එක තමයි අර ඉන්දියාවෙන් දැන් සාංචිවල දෙවෙනිදා ගැබේ තියෙනවා පැහැදිලිව දැන් අපි මම මේ කියන්නේ ලංකාවෙන් අපිට දැන් සරියුත් හාමුදුරුවන්ගේ මුගලන් හාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවන්ගේ අර පැහැදිලිව සටහන් කරපු ධාතු ඒ කියන්නේ නම් සඳහන් කරපු ධාතු ලැබෙන්න එපා. දැන් සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ දැන් සාංචියේ පැහැදිලිව තියෙනවා අර කරඬු වල දෙවෙනිදා ගැබේ සහ සද්ධාරාවල කරපු ගැනීම වලින් සාරිපුත්තස මොග්ගල්ලානස ආදි වශයෙන් පැහැදිලිව නම් සටහන් කරලා ඒ ධාතු තැන්පත් කරු බවට කරඬු සොයාගෙන තියෙනවා. ලංකාවේ සරියුත් මොගලන් කියලා හම්බෙලා නැද්ද? මහාචාර්යතුමා දන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ මේගොල්ලෝ අර එකම රෑනේ යනම වටපිට බලන්නේ නැහැ. ඉස්සරහා යන එක්කෙනාගේ පස්සෙන් යනවා අර මම ඒක කියන්න මෙන්න මේ පින්තූරේ බැලුවම ඕගොල්ලන්ට තේරෙයි මේ කවුද කියලා මේගොල්ලෝ. ඉස්සරහා මිනිස්සයා හැරෙන්නේ කොතනින්ද ඒක පස්සෙන් හැරෙනවා. පොඩ වටපිට බලන්න එපා. වටපිට බැලුවනම් මෙන්න මේ පොත හම්බෙන්න ඕන. මෙයාට ඉතින් පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙක් වෙල්ලවල හාමුදුරුවෝ විශාල කැපකිරීමක් කරලා තියෙනවා මේ සෙල්ලිපි කියවන්න. ලංකාවේ තියෙන සෙල්ලිපි ගැන විශේෂ වාර්තාවක් තියෙනවා. වෙල්ලවල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියලා පිළිගන්නේ මම හම්බෙන්න ගියා. උන්වහන්සේට තියෙන වෙනම මෙන්ටැලිටි එකක්. උන්වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ ලංකාවේ වුණොත් බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නැති වෙනවා කියලා. ඉතින් උන්වහන්සේ ළිඳේ ඉන්න මැඩියෙක් වගේ තමයි. නමුත් ඉතින් උන්වහන්සේගේ මේ වාර්තාවල් අපිට වැදගත්. දැන් මෙන්න මේ පොත අපි අරගෙන මේකේ 210 වෙනි පිටුවට යනවා. උන ලස්සන කතාවක් තියෙනවා. සාරිපුත්තස මහ මොගලන. එහෙම ලියලම හම්බෙලා තියෙනවා. මේක හම්බෙන්නේ කොහෙන්ද? බුද්ධංගලේ. සෙනත් පරණ විතාන මහත්තයමයි මේ ලොකු මහත්තයමයි කියවලා තියෙන්නේ. නිකන් අර ඉන්දියාවේ ගල්වල කොටලා වගේ නේ මේ රන් කරඬුවක තියෙන්නේ. ඉන්දියාවේ තියෙන මේ බුදුරජාණන් වහන්සේගේ කියන ඒවා මැටි කරඬු වලනේ හම්බෙන්නේ. මේවා රන් කරඬු.
ඉතින් දැන් මේවා මෙහෙම එකක්වත් දන්නේ නැතුව මේ පොතවත් බලන්නේ නැතුව නෙවෙයි කරන්නේ. දැන් අපි තුන්ක මේ එල්ලාවල හාමුදුරු බොරුද කියන්නේ. සාරිපුත්තස්ස ධාතු මේ ලංකාවේ තියෙනවා. මොග්ගල්ලාන ධාතු තියෙනවා. ඉතින් ඒකේ අර බුදුරජාන් වහන්සේගේ නම කවුරුත් ලියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ නම කවුරු හරි මේ බුදුහාමුදුරන්ගේ ධාතු කියලා ලියලා තියෙනවා නම් ඒක ෆේක්. මොකටද එහෙම ලියන්නේ? මෙච්චර ප්‍රසිද්ධ කෙනෙක්ගේ නම ලියන්න ඕනද? මිනිස්සු දන්නවනේ මේ බුදුරජාන් වහන්සේ කියලා. දැන් මෙතන මේ ලස්සන වැඩේ කරලා තියෙන්නේ මොකද මේ බුදුරජාන් වහන්සේගේ ධාතුයි සාරිපුත්ත මොග්ගල්ලානගේ පැටලෙන හින්දා ඒගොල්ලෝ ඒක ලස්සනට එක ලියලා. බලන්නකො මේ කොච්චර තර්කානුකූලද කියලා. ඉතින් දැන් මේ පොත පිළිගන්නේ නැත්නම් ඔබ යන්න මුද්දංගල ගිහිල්ලා හම්බෙන්න මේ සුසීම හාමුදුරුවෝ. ඔන්න කතාව අහගන්න. ඒ වගේ මේ හැම වෙච්ච කරඬුව අඟල් 4ක විතර කරඬුව විවෘත කරන්න පුළුවන්. විවෘත කරපුවාම මැද නෙළුම් මල් තුනක් තියෙනවා. ඒ නෙළුම් මල් තුනේ මැද තියෙන උස නෙළුම් මලේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට 3 නමක් වැඩි ඉන්නවා. දකුණු පස නෙළුම් මලේ සරියත් මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. වම් පස නෙළුම් මලේ මුගලන් මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. ඒ නෙළුම් මල් වහන්න පියන් තියෙනවා. ඒ පියන් වල බෝපත්‍ර තියෙනවා. බෝපත්‍රේ කොටලා තියෙනවා. සාරිපුත්තස මහමකරණ කියලා ක්‍රිස්තු පූර්ව දෙවන සතවර්ෂයේ අක්ෂර වලින්. මහාචාර්ය සෙන්දාත් පරමිතාන සූරීන් තමයි ඒවා බලලා කියෙව්වේ මේ සරියත් මුගලන් ධාතුන් වහන්සේලා සහ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා කියලා. ලංකාවේ මේ විදිහට එකම කරඬුවක බුද්ධ ප්‍රමුඛ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තැන්පත් කළා හමුලා නැහැ. ඒ නිසා තමයි වර්තමාන චෛත්‍ය නිර්මාණය කරනකොට අපේ ආදී කතරෝදෝත ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඒ ධාතුන් වහන්සේලා පුරාවිද්‍යාවේ අවශ්‍ය පරිදි චෛත්‍ය අභ්‍යන්තරේ තැන්පත් කරලා වසරින් වසරට මහ ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රසංස්කෘතියේ සිට දින කිහිපයක් ප්‍රදර්ශනය කරන ලබන්නේ. ඉතින් දැන් මෙන්න මේ වගේ පුරාවිද්‍යාඥයෝ එක්ක තමයි අපිට ඉතිහාසය ගොඩනගන්න වෙලා තියෙන්නේ. දිබුලාගල සෙල්ලිපිය තාමත් කියවලා නැහැ. ඒක තාම නලවනවා. මේක මේගොල්ලන්ට කොහොමද කියන්න බෑ. අපිට දැන් තේරුණානේ ලංකාවේ ප්‍රධාන සෙල්ලිපි විශේෂඥයාගේ තත්ත්වය මොකක්ද කියලා. ඉතිහාසයේ මෙච්චර විශාල ඉතිහාසයක් චෛත්‍ය තියෙනකොට මේගොල්ලන්ට මොකක් හරි බ්‍රිජ් කරන්න වෙනවනේ මෙතනට. බුදුහාමුදුරුවෝ හිටියේ නැති වුණාට මේක ආවේ කොහොමද කියලා. ඒකට තමයි මහින්දාගමනේ දාලා තියෙන්නේ. මහින්දාගමනේ ඔප්පු කරන්න සරණත් පරණ විතර රජකර සෙල්ලිපියක් අරගෙන ඒකේ තියෙන අකුරු වලට වෙන අකුරු දාලා හිතලා මේ තියෙන්නේ මිහිඳු හාමුදුරුවෝ වැඩි අය කියලා කියනවා. දැන් ඒ සෙල්ලිපිය අරන් බැලුවම එහෙම එකක් නැහැ. දැන් මම මේක ඉන්ටර්නෙට් එකේ ප්‍රසිද්ධිය දාලා තියෙනවා මේ සෙල්ලිපිය කවුරුත් පුරාවිද්‍යාඥයෙක් බාර අරගෙන උත්තරයක් දීලා නැහැ. මහින්දාගමනේ ප්‍රොමෝට් කරන අය කියන්නේ බුදුහාමුදුරුවෝ ෆිල්ම් මිහිඳු හාමුදුරුවෝ පාස් කියලානේ. ඔව්. ඒ කියන්නේ මම ආපහු කියන්නේ එකයි තුන් වරක් වැඩලා තමන්ගේ ධර්මය තමන් හොයාගත්ත ධර්මය ස්ථාපිත කරන්න බැරි වුණ පුද්ගලයා අවුරුදු 400කට පස්සේ ඒ ධර්මය හම් තව කෙනෙක් ඇවිල්ලා මේ රටේ ධර්මය ස්ථාපිත කළා කියලා ඔය කට්ටිය කියන්නේ ඒකෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ ෆේල් මිහිඳු හාමුදුරුවෝ පාස් කියලා. මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියන්නේ කාටද? දේවානම්පියතිස්ස කවුද? බුදුහාමුදුරුවන්ගේ තාත්තගේ සහෝදරයාගේ පුතාගේ පුතා. එතකොට දේවානම්පියතිස්ස දැනන් හිටියේ නැද්ද අපේ මේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්නවා කියලා? බද්ද කච්චන දැනන් හිටියේ නැද්ද අපේ 100 කෙනෙක් ඉන්නවා මේ ලෝක ප්‍රසිද්ධ බුදුහාමුදුරුවෝ කියලා? ඉතින් ඒ දැනගෙන හිටපු හින්දා තමයි මිහිඳු හාමුදුරුවන්ට එන්න දෙන්නේ. බණ කියන්නේ. ඒක කියපු ගමන් වැදගෙන ඉන්නේ ඒකයි. නැත්තම් දැන් ඔයා හිතන්නකෝ රොලන්සෝද අල්බේද ආවනේ 1505 දී. පිස්තෝල අරගෙන කඩුව අරගෙන. එතකොට ඒගොල්ලන්ටත් වැන්දද අපේ මිනිස්සු ගිහිල්ලා? ඇයි මිහිඳු හාමුදුරන්ට වැන්දේ? ඇයි මිහිඳු හාමුදුරන්ට ගරු කරේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර රජ කෙනෙක්නේ ගරු කරේ. ඔව්. බුදුහාමුදුරන්ගේ ඥාති පරපුර දන්නවා මේ අපේ 100ගේ බණ මේ කියන්නේ. දැන් අපි මේ සම්බන්ධයෙන් විවෘත සංවාදයක් කරනවා. දැන් ඇති මේක බලාගෙන හිටියා. පැහැදිලිවම. මොකද මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ පැහැදිලිවම. මේවා අපිට බණ භාවනා කරන්න බෑ රට විනාශ වෙනකොට. රට අන්‍යාගමීකරණය වෙනකොට රට වෙන වෙන විජාතිකයෝ මේ පරදේශක්කාරයෝ රට පැහැර ගන්නකොට බණ භාවනා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේවා හරියට විසඳ ගන්න ඕනේ. ඒ නිසා අපි සංවාදයට විරුද්ධ කරමු. සංවාද කරන්න ඕනෑම කෙනෙකුට ඉඩහසර වෙන් වෙනවා. මත ප්‍රකාශ කරන්න පුළුවන්, සංවාද කරන්න පුළුවන්, සත්‍ය කරුණු අරගෙන එන්න සාකච්ඡාවලට. ඒ නිසා ප්‍රසාද් මහත්තයා අපි ඉස්සරහට දිගටම වැඩසටහන් මාලාවක් කරමු. ඔව්. කිසි ප්‍රශ්නයක් අපිට ඉඩහසර තියෙනවා ඔබතුමාලා වෙලාව වෙන් කරගන්න. මේ සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කරලා තියෙන හැමෝටම කියන්න මේ සාක්ෂි අරගෙන එන්න කියලා සාකච්ඡා කරමු. මේ මතයට විරුද්ධව ඉන්න අයට. දැන් ඇත්තටම අපි ඉන්නේ මැද. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. එතකොට මේ මතයට නෑ මේක මේ ඉන්දියාවේ සිද්ධ වුණා කියන කට්ටිය සාක්ෂි අරන් ඉන්න අපි කතා කරමු. එතකොට දෙගොල්ලම අපි එකට සාකච්ඡා කරමු. බේරුම් කරගන්න. දැන් අවසන් වශයෙන් කියන්න මොන වගේ තැනක තමුන්නාසලා ගමන දැන් තියෙන්නේ? දැන් මෙහෙමයි. දැන් මේක මෙහෙම යන එක අපි දැන් ක්‍රමානුකූලව ගමන යන්න හිතාගෙන තියෙනවා. ඒකට අපි සංවිධානයක් හදලා තියෙනවා සිරොන් හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියලා. ඔව්. මේ සංවිධානයේ දැන් 300ක් විතර ඉන්නවා. විවිධාකාරයේ ශාස්ත්‍රයේ ඉන්න අය ඉන්නවා. හරි. දැන් හෙළබුදු මතයට සපෝට් කරන විවිධාකාරයේ විවිධ ඔබට හිතා ගන්න බැරි වෙයි මෙන්න මේගොල්ලෝ මේ මතේ දරනවද කියලා. ඒ තරම් කණ්ඩායමක් ඒ කියන්නේ මමවත් හිතුවේ නෑ මේගොල්ලෝ මේ මතේ ඉන්නවා කියලා. අරිය මග්ග කණ්ඩායම සත්‍යයක්ද කතා කරන්නේ?
ඒක මේ නෝර්වේ වල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායම ඒගොල්ලෝ යම් දෙයක් කරනවනේ. ඔව්. ඒක ඔබතුමාලා යම් අගය කිරීමක් කරනවද? ඔව් ඉතින් අරියමක් ගහාම්දුරුව මේ කරන වැඩේ නිසා මේක ලෝකෙටම යනවනේ. යනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා ඔව් තියෙනවා. දැන් ජිනීවා වල සාකච්ඡා කරනවනේ. ඔව් ඔව් මේක විසඳනවා. ඉතින් මේක හොඳයි. ඒක හොඳ දෙයක්. අහහ. ඒක කිසි වරදක් නැහැ. ඔව්. ඉතින් අරියමක් ගහාම්දුරුව මොන හරි උදව්වක් ඉල්ලුවොත් මට කතා කරලා තියෙන දෙතුන් පාර. ඉතින් මම දන්න දේවල් කියලා තියෙනවා. දැන් ඔබතුමාලා ගමන එතකොට යම් කිසි තැනක නැවතිලා තියෙනවා. නෑ නැවතිලා නෙවෙයි. අපි හිමීට යනවා. දැන් අපේ මේ සංවිධානයේ 300ක් විතර ඉන්නවා. අපි දැන් කරන්නේ මේ දක්වා මූලාශ්‍ර එකතු කරන එක. අහහ. මූලාශ්‍රයට මොකුත් කරන්න බෑනේ. ඔව්. දැන් මහා වංශය එකතු කරනවා. එතකොට සෙල්ලිපි වල තියෙන තොරතුරු එකතු කරනවා. පුස්කොළ පොත් එකතු කරනවා. මේව එකතු කරලා අපි විද්‍යානුකූලව දැන් අපි මත වශයෙන් නෙවෙයි විද්‍යානුකූලව මේකට අපි සිලබස් එකක් හදනවා. සිලබස් එක හදලා අපි රජයට බාර දෙනවා. මහා වංශය තියෙන හින්දා අර පුස්කොළ පොතේ තියෙන හින්දා අර සෙල්ලිපිය තියෙන හින්දා නැතුව අපි කියන හින්දා නෙවෙයි අපේ හදවතේ තියෙන හින්දා නෙවෙයි මේක ඉස්සරහට අධ්‍යාපන ක්ෂේත්‍රයට මේක දාන්නේ. කොයි කාලෙ වගේද දාන්න බලාපොරොත්තු වෙන්නේ? ඒකට තව අවුරුදු දෙක තුනක් යයි. රටේ පාලකයාට අපි දෙන ලියුමට උත්තරයක් නැත්තම් අපි ලියුම මේ හොරෙන් දෙන්නේ නැහනේ. අපි මේ සිලබස් එක හදනවනේ මෙන්න මේ සාධක සහිතව. එතකොට මේකට නැගිටින්නේ කවුද කියලා අපිට බලා ගන්න ඕන. අපිට බලා ගන්න ඕන මොන විශ්වවිද්‍යාලයේද මහා වංශය බොරු කියන්නේ. කවුරුත් නැගිටින්නේ නැහැ සම්පත්. මම මේ ඔක්කොම පරීක්ෂණ කරලා තියෙනවා. මොන විශ්වවිද්‍යාලයේද මහා වංශය බොරු කියන්නේ කියලා බලනවා. කවුද මේ මිනිස්සු නිහඬ වෙන්නේ බයටද? දැන් රාජ් සෝමදේව මහත්තයා මේ ගැන කතා කරා කියලා පහුගිය කාලේ ලොකුවට කතා ටිකක් ගියා. දැන් රාජ් සෝමදේව මහත්තයා කතා කරන්නේ නැහැ කියලා දැන් යනවා කතාවක්. දැන් සෝමදේව මහත්තයා කට වහගෙන ඉන්නේ කියලා. මේ ඒගොල්ලෝ බයද මේ ඉන්නේ? මෙහෙමනේ දැන් අපි සම්පත් වෙන විෂයක වෙන රස්සාවක් කරන අය. අපිට ඉතිහාසයෙන් කිසිම ආදායමක් නැහැ. අපි මේ හම්බ කරන සල්ලි ටිකත් ඔය අර ගිහලා සෙල්ලිපියක් කියවන්න පොත් ගන්න දැන් මෙන්න මේ මෙතන මගේ තියෙනවා පොත් පුරවලා තියෙනවා. මම ලක්ෂ 5ක් විතර පොත් තරම් තියෙනවා. මේ පහුගිය කාලේ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක මට නිකන් අරහන් එකක්. නමුත් මේව අරගෙන අපි ඉගෙන ගන්නවා. නමුත් අරගොල්ලෝ ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න අය. එතකොට ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න අය මේක මට සමහර පිරිසක් කතා කරලා තියෙනවා. මේ කතාව ඇත්ත. දැන් ওই පුරාවිද්‍යාව ඉගෙන ගන්න ළමයි මට කතා කරනවා. ඒගොල්ලෝ කියන මේ කතාව ඇත්ත. දැන් මේක ඉදිරියට කොහොමද ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. උගන්වන්න විශ්වවිද්‍යාවල හම්බෙන්නේ නැහැ. මේ ළමයි ප්‍රශ්න අහනවා. දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ඉතිහාස උගන්වන අයට. එතකොට එහෙම ඉන්න අයට ඒගොල්ලන්ට මේකට විරුද්ධව යන්න බෑ ජොබ් එක නැති වෙනවා. දැන් ඊයේ පෙරේදා හාමුදුරු කෙනෙක් කියනවා මේ මීඩියා වලින් කිව්වලු අපේ ජොබ් එක නැති වෙනවා කියලා. ඇයි දැන් මීඩියා මේක කතා කරන්නේ නැත්තේ? ඇයි කිසිම channel එකක් මේක කතා කරන්නේ නැත්තේ? මෙච්චර මේ මතේ යනවා. මෙච්චර YouTube වල යනවා. ඇයි කිසිම channel එකක් මේ මතේ ගෙනල්ලා මොනවද සාධක? ඇයි ඔයගොල්ලෝ මෙහෙම කියන්නේ? කිසිම channel එකක් support කරන්නේ නැහැ. අද වෙනකන් කතා කරලා නැහැ. ඒ හේතුව මොකද්ද? හැබැයි 100ට support කරා නේද? බඹරගල ගිහිල්ලා නේ? ඊට රූපවාහිනිය සපෝට් කරා කියන්න බෑ. නමුත් සියතේ වැඩසටහන විකාශය කරා. විකාශය කරන්නේ ඒක දුන්නා. ඒක තමයි සපෝට් කරනවා කියන්නේ මේ අපිට. ඒ වැඩසටහනේ බාරකාරත්වය මට තිබුණේ. ඔව්. නමුත් ඒ වැඩසටහන තින් විශේෂ දෙයක් වෙනස් දෙයක් නිසා මොකද ඒක වෙනස් දේවල් පෙන්නුවේ. ඒ නිසා ඒක විකාශය කරා. ඔව්. ඉතින් එතකොට අපිට ඕනේ ඒකනේ. අපිට මේ මාධ්‍යයෙන් අපිට පාක්ෂික වෙන්න ඕනේ නැහැ. මාධ්‍ය වලින් මේක කතා කරන්න වේදිකාවක් හදන්න ඕනේ. වේදිකාවක් හදන්න බැරියයි ආන්දරෝප කියනවා. ඊට පස්සේ ඔන්න ඕක කිව්වොත් දැන් වින බලන්නේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනයක් සීරස මේ රේඩියෝෙන් ඇවිල්ලා රෙකෝඩ් කරගෙන ගියා. ගිහිල්ලා දැන් ට්‍රේලර් එක ගහනවානේ. හෙට වින බලන්නේ ස්වාමීන්ගේ ධර්මදේශනය කියලා. ඊට පස්සේ අර නිකාව ලොකෝ කතා කරලා කිව්වා මේ ධර්මදේශනාව ගියොතින් පහුවෙන්දට අපේ කිසිම හාමුදුරුවෝ කෙනෙක් සීරස බණ කියන්නේ නැහැ. ඉතින් මේක ත්‍රස්තවාදයක් නේ මෙතන තියෙන්නේ. ඉතින් මාධ්‍ය කිසිම දෙයක් මේක කතා කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු නැගිටින්න ඕන මෙන්න මේකයි ඉතිහාසය මේ ප්‍රසාද් කුමාරලා ඇතුළු කට්ටිය මේක විකෘති කරනවා මම මේ මහාචාර්ය මන්ත්‍ර මේ ඩිග්‍රිය තියෙනවා ඒක නිසා මම මේක කියනවා කියන්නකො බලන්න කවුරු හරි කියනවද කියලා බලන්න කිව්ව ගමන් මේව පෙන්නපු ගමන් කාලිසම ගැලවෙනවා තමුන් මහාචාර්ය උනේ කොහොමද කියලා අපි අහනවා දැන් ඒගොල්ලෝ ප්‍රධානම වාසිය තියෙන්න ඕන අපිටනේ ඒගොල්ලෝ කියනවා මේක ඉතිහාසය අපි උගන්වනවා අපි මහාචාර්යවරු එහෙනම් අපිට අවස්ථාවක් දෙන්න ප්‍රශ්න අහන්න. මේ ගහගන්න එක නෙමෙයි. මුගුලාස්ස සම්බන්ධ කරලා මෙන්න මහා කොහොමද ආවේ බද්දකච්චානා කොහොමද ආවේ? කොහොමද මණියක්කිතනාග රජුරු ඉන්දියාවේ ගිහිල්ලා එදාම හවස ආවේ? මේ ඔක්කොම මේක ලියලා තියෙනවනේ. දැන් මේ මහා වංශ රචකයා හිතන්නත් ඇති මේ ප්‍රශ්නේ එයි කියලා. නැත්තම් මණියක්කිත රජුරුව මේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා කියලා සිම්පලි ලියන්න තිබ්බනේ. නේද? ඔව් හෙට වඩින්න ආරාධනා කළා කියලා කියන්නේ. ඒව ලියන්නේ ඇයි?
සමහර විට ඉදිරිය දකින්න මොකක් හරි ඒ කාලේ තියෙන රිසිවරුන් හිටියේ. අනිවාර්යෙන්. එතකොට මේ ඔක්කොම මේක ලියලා බද්දකච්චාන දෙවෙනි දවසේ ආව කියලා ලියලානේ. ඔක ලියන්න ඕනේ නෑනේ. බද්දකච්චාන එහෙන් දැම්ම මෙහෙන් ආව කියලා ဒုတိ ය දිනේ පාලි වචනේ දෙවෙනි දවසේ එන්නේ. එතකොට ඒව ලිව්වේ ඇයි? මේ මිනිස්සු දැනගෙන හිටින්නේ නැති ඉදිරියට මෙන්න මෙහෙම කණ්ඩායමක් ඒ කියලා.